ගෙදරට ගෙනාපු මෙන්න මේ දම්පාට බතලක ඉතුරු වෙලා තිබ්බා. මට හිතුණා ඉතින් මේකෙන් මාළුවක් හදලා බලන්න. එන්නකෝ ඔයාලටත් කියලා දෙන්න කොහොමද හදන්නේ කියලා. මුලින්ම මෙන්න මේ ප්‍රමාණයෙන් මේ බතල එක හොඳට කපා ගන්න ඕනේ. ටිකක් ලොකු සයිස් එකෙන් කපා ගන්න. මොකද තැම්බෙනකොට පොඩි වෙනවා. ඊට පස්සේ දියකිරි දාගන්න. දැන් කහ තේ හැඳි කාලා මිරිස් කුඩු තේ හැඳි එකක්, කැමති නම් තේ හැඳි භාගයක් දාගන්නත් පුළුවන්. 3-5 කුඩු තේ හැන්දක් දාගන්න. දැන් හොඳට මේ ටික කවලම් කරගන්න ඕනි. ලුණුත් රසානෝ දාගන්න. මට කලින් කියන්න අමතක වුණා. බතල මම ග්‍රෑම් 250ක් වගේ අරගෙන තියෙනවා. ඒ කියන්නේ බතල ලොකු සයිස් එකෙන් ගෙඩි 3ක් වගේ. ඊට පස්සේ මිරිස් දාගන්න. පොඩි ලුණු ගෙඩියක් ගත්තා. කරපිංචා ටිකක් වැඩියෙන්, රම්පෙට් ටිකක් වැඩියෙන් මම හොඳට දාගන්නවා. එතකොට මාළුව හොයද්දි මුළු ගෙදරටම සුවඳයි. දැන් මේ ටිකත් හොඳට කවලම් කරලා මෙන්න මේ විදිහට අපි වහගෙන තැම්බෙන්න දෙන්න ඕනි. ඔන්න මේ තියෙන්නේ විනාඩි 10කට විතර පස්සේ තැම්බීගෙන එනවා. ටිකක් කිරියක උකු ගතියටත් හැරෙන්න වගේ ඇවිල්ලා කැටි ගහලා තියෙන්නේ. ආයෙ කවලම් කරලා අපි ආයෙ මේක වහලා තව විනාඩි 10ක් විතර හොඳට තැම්බෙන්න දෙන්න ඕනි. ඔන්න මේ තියෙන්නේ තවත් විනාඩි 10කට විතර පස්සේ. දැක්කද දැන් හොඳට මිරිස් පාටට ඇවිල්ලා රස පාටට තියෙනවා. ඒ වෙලාවට අපි තැම්බිලාද කියලා බලන්න මෙන්න මේ වගේ කෑල්ලක් අරගෙන මේ විදිහට කඩලා බලන්න. දැක්කද හොඳට අර තැම්බිලා තියෙනවා. බේරු වෙන්න වගේ ඕනනම් තව ටිකක් තඹ ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ කඩපු කෑල්ල හොඳට මේ වගේ පොඩි කරගන්න ඕනි. එතකොට රස වැඩි. දැන් මම හොඳට උක්කු මිටි කිරි එකතු කරගන්නවා. දැන් කවලම් කරලා ආයේ මේ කිරි එක හොඳට පැහෙන්න දෙන්න ඕනි. කිරි පැහුණාම තමයි මාළුවේ රස වැඩි. විනාඩි 5ක් විතර හොඳට පැහෙන්න දෙන්න ඕනි. එතකොට හොඳට තෙල් ඇවිල්ලා මෙන්න මේ වගේ උකු ගතියට මාළුව හැරිලා තියෙනවා. පේනව නේද? තෙලුත් පෑදිලා. දැන් මම මාළුව ලිපෙන් බාලා පොල් තෙල් ටිකක් පෑන් එකට දාගන්නවා. ඊට පස්සේ තෙල් එක හොඳට රත් වෙන්න දෙන්න ඕනේ. රත් වුණාට පස්සේ අබ තේ හැන්දක් වගේ දාගන්නවා. අබ එක පිපුරුවට පස්සේ අපි සුදු ලුණු එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ රතු ලුණු තියෙනවා නම් එකතු කරගන්න. රතු ලුණු දාපුවාම හරිම රසයි. චුට්ටක් මේ විදිහට කාල් ගහලා රතු ලුණු එකතු කරගන්න. ඒක හොඳට තෙලේ තැම්බෙන්න දෙන්න ඕනේ. සුවඳ එනවා. ඒ වෙලාවට තමයි අපි තැම්බුණා කියලා දැනගන්නේ. දැන් සුවඳත් ඇවිල්ලා මෙන්න මේ ගානට පිච්චිලා වගේ නිකන් ලොකුවට පිච්චෙන්නේ නැතුව මේ ගානට තිබ්බහම ඇති. අපි මේක අපේ බතල කරියට එකතු කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට දාන්න. එතකොට නම් අර මැටි මුට්ටිය තිබ්බේ හින්දා බතල එක හොඳට උපු වෙලා තියෙන්නේ. ඒක නිසා මම ආයේ පොඩ්ඩක් දියකිරි දානවා. දියකිරි දාලා චුට්ටක් ලිපේ ආයේ හොද්ද ගතිය ගන්න මම ලිපේ තිබ්බා. ඔයාලා කැමති නම් මේ ගානට බා ගන්න. එහෙම නැත්නම් මේ මං කරා වගේ කරන්න. මං කිරි එක පැහෙන්න විනාඩි 5ක් විතර තව ලිපේ තිබ්බා. මෙන්න මේ ගානට ආවට පස්සේ මම ලිප ඕෆ් කරනවා. මේ තියෙන්නේ මං හදාගත්තු බතල මාළුව. ඔන්න ඉතින් ඔයාලත් මේක හදලා මට රස පහලින් කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. බත් වලට විතරක් නෙමෙයි පාන් කන්නත් මේ ග්‍රේවි එක හරිම රහයි.